Hello guys, ඉතින් ඔන්න දරන් අයලා තියෙන ඉස්සරහට එන්න තියෙන අලුත් ඉවෙන්ට් සෙට් එක වීඩියෝ එකක්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා 1k and subscribe පාරකුත් දාගෙන අපි යමු එන වීඩියෝ එකට. හරි ඔන්න ඉතින් අපිට බලා ගන්න පුළුවන් අලුතෙන් මෙන්න දින ටෝකන් වීල් එක අපිට බලා ගන්න පුළුවන් සුපිරි කාර් ස්කින් එකක් ඒකේ ඩියුරබිලිටි එක ඩබල් කරලා තියෙනවා টොප් ස්පීඩ් එක වැඩි කරලා තියෙනවා ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් සුපිරි ලූට් බොක්ස් එකක් ඇවිත් තියෙනවා තව බෑක්පැක් ස්කින් එකකුත් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් ඒත් එක්කම ලස්සන වෝල් ස්කින් එකකුත් ඇඩ් වෙලා තියෙනවා මේකට මේක නම් මේ ඩිසයින් වෙලා තියෙන්නේ ඊළඟට එන්න තියෙන ඔ බන්ඩල් එකේ හයිව බුක් එකෙන් මේක නම් ඉතින් ලස්සන බෝල් ස්කින් එකක් නේ අතක් එළියට එනවා වගේ නිකන් ලයින් එකක් තියෙන්නේ ආයෙත් මතක් කරනවා ඉතින් 1k and subscribe පාරකුත් දාලා වීඩියෝ එකට like එකකුත් දාලා comment එකකුත් දාන්න කියලා ඔන්න ඉතින් ඊළඟ ඉවෙන්ට් එක විදිහට තියෙන්නේ ඒකේම අනිත් ඉවෙන්ට් එක අපිට බලා ගන්න පුළුවන් ලස්සන කටානා ස්කින් එකක් තියෙනවා ඒකේ ඔන්න ඉතින් ඒත් එක්කම සුපිරිම Mac 10 ස්කින් එකක් බලා ගන්න පුළුවන් අපිට ඒකේ ලස්සන ඇනිමේෂන් එකක් එක තමයි මේ ගන් ස්කින් එක නම් ඩිසයින් වෙලා තියෙන්නේ kill announcement effect එකක් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් ගන් එකේ ability බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් rate of fire double කරලා තියෙනවා accuracy එකක් වැඩි කරලා තියෙනවා reload speed එකක් අඩු කරලා තියෙනවා ඒත් එක්කම ලස්සන elimination effect එකකුත් බලා ගන්න පුළුවන් අපිට Mac 10 ගහන කොල්ලුන්ට නම් මේ ගන් ස්කින් එක නම් සුපිරිම වාසියක් වෙයි ඔන්න ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ event එකේම ලස්සන emote එකකුත් ඇඩ් වෙලා තියෙනවා ඔන්න ඉතින් ඒත් එක්කම ලස්සන ෆිස්ටි ස්කින් එකකුත් බලා ගන්න පුළුවන්. ඒක නම් පොඩි ලස්සනක් තියෙනවා. ඒක නම් පාට දෙකකින් ඩිසයින් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට টොප් අප් ඉවෙන්ට් එක විදිහට එනවා කියලා තියෙන්නේ මෙන්න මේ හයිපර් බුක් එක. කොහොමත් මේ ඉස්සෙල්ලා පෙන්නපු ඉවෙන්ට් එක වගේ හරි මේ වගේ টොප් අප් ඉවෙන්ට් එකකට හරි හයිපර් බුක් එක රිටර්න් කරායි. හරියටම කන්ෆර්ම් එකක් නෑ. ඔන්න ඉතින් ඊළඟ රින් ඉවෙන්ට් එක විදිහට එන්න කියලා තියෙන්නේ මෙන්න මේ වගේ නිකන් සුපිරි බන්ඩල් එකක් ඒක නිකන් ගෝස්ට් ගතිය ඩිසයින් වෙලා තියෙන්නේ වැඩි අවුලකුත් නැහැ ඉතින් පොඩි ලස්සනක් බලා ගන්නත් පුළුවන් අපිට මේ බන්ඩල් එකේ ඔන්න ඉතින් ඒකේ ෆීමේල් බන්ඩල් එකක් බලා ගන්න පුළුවන් අපිට වැඩි අවුලකුත් නැහැ හැබැයි මේල් බන්ඩල් එකට වඩා නම් පොඩ්ඩක් ඒක නිකන් ලස්සනක් තියෙනවා ඊළඟට බලා ගන්න පුළුවන් ලස්සන බෑක්පැක් එකකුත් තියෙනවා තව අපිට ලස්සන ඩුවෝ ඉමෝට් එකකුත් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් ඒක නිකන් කඩුවක් නිකන් ඇදලා ගන්න ලයින් එකක් තියෙන්නේ. ඔන්න ඉතින් මේ බන්ඩල් එක නම් කොල්ලෝ හැමෝම කැමති වෙයි. මේ බන්ඩල් එකේ නම් සුපිරිම ක්වොලිටි එකක් තියෙනවා නිකන් සාතන්ගේ සීන් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඒත් එක්කම තවත් සුපිරි බන්ඩල් එකක් ඇඩ්ලා තියෙනවා අපිට ඒ ඉවෙන්ට් එකේම. ඒකත් අවුලක් නෑ සුපිරිම ක්වොලිටි එකක් තියෙනවා ඒ බන්ඩල් එකෙත්. ඔන්න ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් සුපිරි ලූට් බොක්ස් එකක්. ඒක නම් ඉතින් අමුතුම ලයින් එකක් තියෙන්නේ නේ යටින් කළු පාටට මොකක්ද යනවා වගේ සීන් එකක් තියෙන්නේ. කැත්තරේ ස්කින් එකකුත් බලා ගන්න පුළුවන් අපිට ඒත් එක්කම ලස්සන බයික් ස්කින් එකකුත් ඇඩ් වෙලා තියෙනවා හරි ඔන්න ඉතින් ආපහු පාරක් අපිට පේපර් කට UMP සෙට් එකක් ආපහු රිටර්න් කරන්න තියෙනවා ඔන්න ඉතින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකේ විදිහට මේ කොළ පාට UMP බලා ගන්න පුළුවන් rate of fire double damage එකයි reload speed එක අඩු කරලා තියෙනවා ඒත් එක්කම අපිට ඒකේ තව UMP එකක් බලා ගන්න පුළුවන් damage එකයි range double skin එකත් අවුලක් නැහැ හරි ඔන්න ඉතින් මේ ඉවෙන්ට් එකට නම් සකුරා UMP ඇඩ් වෙලා තියෙනවා ඒත් කියන්න බෑ අපේ සේව් එකට නම් රිටර්න් කරයිද කියලා ඔන්න ඉතින් තවත් සුපිරිම UMP ස්කින් එකක් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් ඒකේ අපිට rate of fire double reload speed දෙකක් වැඩි කරලා තියෙනවා බලා ගන්න පුළුවන් ඔන්න ඉතින් ඊළඟ ඉවෙන්ට් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් අලුත්ම ෆුට්බෝල් ජර්සි ටිකක් අපිට රිටර්න් වෙන්න තියෙනවා වැඩි අවුලකුත් නැහැ පොඩි ලයින් එකකුත් තියෙනවා මේව නම් කොහොමද කියලා නම් කියන්න බෑ තාම හරියට ඉවෙන්ට් එකක් නම් අපි දැක්කේ නැහැ කොහොමවත් ඉතින් ෆුට්බෝල් ජර්සි නැති කොල්ලට නම් වාසියක් වෙයි ලස්සන ෆුට්බෝල් ජර්සි ටිකක් ඇඩ් වෙලා තියෙන්නේ හරි ඔන්න ඉතින් ඊළඟ ඉවෙන්ට් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් අලුත් ලකී වීල් එක ඒකේ බන්ඩල් එක නම් පොඩි ගතියක් තියෙනවා ඒකනේ රෝස පාට ලයින් එක ඩිසයින් කරලා තියෙන්නේ ෂර්ට් එකත් අවුලන්නේ නැහැ ඒකේ ෂෝට් නම් අරු තව ස්කාර්ෆ් එකකුත් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. තව ඒ ඉවෙන්ට් එකේම තවත් සුපිරි බන්ඩල් එකක් බලා ගන්න පුළුවන්. තව පොඩි යනම්මනම් දේවල් ටිකක් ඇඩ් වෙලා තියෙනවා. ඒකත් අවුලක් නැහැ සුපිරිම ලකී වීල් එකක් ඒක නම්.
හරි ඉතින් ඔන්න ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් ගැන සුපිරි වීඩියෝ එකක් අරන් ආවා. හරි ඉතින් ආයෙත් මතක් කරා channel එකට 1k යන්න පොඩි subscribe පාරුත් දාගෙන වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාලා comment එකකුත් දාගෙන යමු. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙදී අපි හම්බ වෙමු.